ආයිබෝවන් සුබම සුබ දවසක් කියලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා Nature with Nilu මගේ YouTube channel එකේ වීඩියෝ බලන්න නැවතුණු ඔයාව හැමදාම වගේ ගොඩක් ආදරෙන්. ඉතින් කොහොමද මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් පරිස්සමෙන් ඒ වගේම සුවෙන් නැති කියලා. ඔන්න ඉතින් අදත් මං ආවා ලස්සන වීඩියෝ එකක් අරගෙන මේ ලෝකේ ලස්සනම මලක් ගැන අද ඔයාලට කියලා දෙන්න තමයි මම මේ යන්නේ. ඉතින් අද මම ඔයාලට හඳුන්වා දෙන්න යන්නේ ඕකිඩ් මල් ගැන. ඕකිඩ් මල් වලට මල් දෙන්න මම සාත්තු කරන්නේ කොහොමද කියලා තමයි අද ඉතින් මම ඔයාලට කියා දෙන්න යන්නේ. ඉතින් මේ දවස්වල මගේ ගාඩන් එකේ නම් ඕකිඩ් මල් වලින් පිරීලා තියෙන්නේ. ඒ කියන්නේ හැම ගහකම වගේ මල් පිපිලා මෙන්න මෙයා වර්ගයේ කැට්ලියා වර්ගයක් බලන්නකෝ. එයාගේ ලස්සන මෙයාගේ ලස්සන මල් පහක්ම ඇවිල්ලා. ඉතින් මුලින්ම ඉතින් අද වෙද්දි නම් නොදන්න කෙනෙක් නැතුව ඇති. ඉතින් ඕකිඩ් හිටවන මාධ්‍ය මොනවද කියලා අනිවාර්යෙන්ම ඕකිඩ් හිටවන්නේ පොල් එලි, අඟුරු, පුළු කැට හෝ ගඩොල් කැට කැබිලි ඔය වගේ මාධ්‍යයක් තමයි ඉතින් යොදාගන්නේ. ඔය ඒ තුනම කලවම් කරලා හිටවන්නත් පුළුවන්, නැත්නම් පොල් එලි වල පමණක්ම හිටවන්නත් පුළුවන්. මම නම් ඉතින් බොහොමයක් ඕකිඩ් හිටවලා තියෙන්නේ පොල් එලි වල පමණමයි. එතකොට හොඳට පැල දාලා ලස්සනට හැදෙනවා. ඉතින් මෙයා නම් ටිකක් පරණ පැලයක්. ඉතින් ඔය ලස්සනට මල් පහක්ම දීලා තිබුණට ඉතින් මේ ඩෙන්ඩ්‍රෝබියම් වර්ගයක් ඩෙන්ඩ්‍රෝබියම් වල සුදු මෙයාවත් මම හිටවලා තියෙන්නේ පොල් එලි මාධ්‍යකම තමයි. කඩෙන් ගේද්දි නම් සාමාන්‍යයෙන් අර චූටි චිප්කල් එහෙමත් තියෙනවා මේ වෙයි මාධ්‍යයට දාලා. ඒත් මම නම් මේ මාධ්‍ය ඔක්කොම අයින් කරලා සම්පූර්ණයෙන්ම පොල් එලි වලම පමණක් හිටව ගන්නවා. ඒව දාන්නේ නැහැ බොහෝ දුරට. සමහරක් වෙලාවට නම් උළු කැට කැබිලි ටිකක් දානවා පෝච්චිය බර වෙන්නත් එක්ක. මැටි පෝච්චි වල හිටවනකොට නම් මං හිටවන්නෙම පොල් එලි වල පමණයි. ඉතින් පොල් එලි වල පමණක් හිටවුවා කියලා නෑ, ලස්සනටම හැදිලා තියෙනවා. පොහොර ගැන මෙයාලට ඉතින් කවුරුත් දන්න දෙයක් තමයි. ඉතින් ඕකිඩ් වල මල් ගන්න ටිකක් අමාරුයි. නිකම්ම ඉතින් පොහොරක් දාන්න නැතිව මල් එන මේ දේශීය කුවට ඉතින් ඕකිඩ් වර්ග කිහිපයකුත් තියෙනවා, දේශීයම නෙවෙයි. ඒ ඕකිඩ් වර්ග වලට නම් ඉතින් මම වැඩි පොහොර දාන්නෙත් නෑ. ඒව නම් නිකම්ම මල් එනවා. අර පහුගිය ටිකේ මම කලින් වීඩියෝ එකේ පෙන්නුවා වෙසක් මල කියලා. එහෙම අන්න ඒකේ එහෙමනම් ඒ කාලේට අනිවාර්යයෙන්ම මල් එනවා. ඒත් මේ අවුරුද්ද පුරාම මල් පිපෙන මේ ඩෙන්ඩ්‍රෝබියම් වර්ග වලට එහෙමනම් ඉතින් අනිවාර්යයෙන්ම ස්ප්‍රේ කරන පොහොරත් අවශ්‍යයි. ඒ වගේම කැට පොහොරත් අවශ්‍යයි. ඒ කියන්නේ හොඳ සරුසාරව මල් කිනිත්තක් එන්න නම් ඒක ඉතින් අර දැන් ඕකිඩ් මල් එන කාලයක් තියෙනවනේ අවුරුද්දේ. ඒ කාලෙට එනේ මල් කිනිත්ත ඊටාම මේ එහෙම එන්න නෙමෙයි, අවුරුද්ද කාලෙම අවුරුද්ද පුරාවටම මල් එන්න නම් අනිවාර්යයෙන්ම මේවට පොහොර යොදන්න ඕනේ. ඉතින් මම යොදන පොහොර ඒ කියන්නේ ඔස්මොකොට් එකේ බැලන්ස් පොහොර එක මම මේවට මාස 3ක් හෝ 4කට සැරයක් දානවා. ඒ වගේම 20 කියලා පොහොර එකක් තියෙනවා ස්ප්‍රේ කරන. වතුරට දිය කරලා ඒකේ බෝතලේ ගහලා තියෙන ප්‍රමාණයට අනුව ලීටරයකට දිය කරලා මම මේවට සතියකට පාරක් ස්ප්‍රේ කරනවා. ඒක ඉතින් දැන් පොහොර යොදද්දී අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. වැහි කාලෙදී ස්ප්‍රේ කරන පොහොර කැට පොහොර කිසිවක්ම ඕකිඩ් වලට යොදන්න හොඳ නැහැ. ඒ කියන්නේ එතකොට අර මේ වාතයේ තියෙන දිලීර බැක්ටීරියා ඔක්කොම මේ මල් වලට කොළ වලට ගිහිල්ලා කොළ කහ වෙලා කුණු වෙලා යන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම උදේ කාලයක උදේ 7ත් 10ත් අතර කාලයේ ඕකිඩ් වලට පොහොර යොදනවා නම් හොඳයි. පොහොර යොදන්න සුදුසුම කාලය තමයි මේ පත්‍රවල යටත් එක්ක හොඳට තෙමෙන්න. මේ පූ ටික විවුර්ත වෙලා තියෙන වෙලාවේ අපි අනිවාර්යයෙන්ම පොහොර යොදන්න ඕනේ. මේ බලන්නකෝ ඉතින් මෙයාගේ ලස්සන මෙයා
සරුවට හැදිලා හොඳට තියෙනවා. ඉතින් මම අනිවාර්යෙන්ම මෙයාලට 20 ස්ප්‍රේ කරනවා. ඕකිඩ් වලට විතරයි, අනිත් මල් වර්ග වලට ඉතින් එහෙම මම ස්ප්‍රේ කරන පොහොර භාවිතා කරනවා අඩුයි. හැබැයි ඕකිඩ් වල නම් ඉතින් මල් දකින්න ආස නිසා මම අනිවාර්යෙන්ම මේ ස්ප්‍රේ කරන පොහොර මේවට යොදනවා. තව ඉතින් පොහොර වර්ග ගොඩක් තියෙනවා. ඒත් ඉතින් මම යොදන්නේ 20 පොහොර එක විතරයි. තව ඉතින් මේවට කෘමිනාශකයක් නම් අනිවාර්යෙන්ම යොදන්න ඕනේ. මේ බලන්න මගෙත් මේ ගොළු බෙල්ලු හානිය ඉතාම වැඩි මේ වැස්ස කාලෙත් එක්ක. තව පණුවෙක් ඉන්නවා මේ ඕකිඩ් මල් වල. ඒ නිසා කෘමිනාශක එකක් භාවිතා කරනවා නම් හොඳයි. මල් කිනිත්තක් එනවා වගේ ඉතින් අපි දැක්කහම අනිවාර්යෙන්ම දිලීරනාශකයක් විදිහට ඉතින් මම නම් කැප්ටාන් තමයි භාවිතා කරන්නේ. මේ බලන්න මේකත් ඉතින් ලස්සන ඕකිඩ් වර්ගයක්. ඉතින් ඕකිඩ් වලට මම සාත්තු කරන විදිහ තමයි අනිවාර්යෙන්ම සතියකට පාරක් 20 ස්ප්‍රේ කරනවා. මාස 3-4කට සැරයක් අනිවාර්යෙන්ම ඊට අමතරව මල් කිනිත්තක් පිපිලා ඉවර වුණාම මම ඔස්මොකොට් කැට 10ක් 15ක් අතර එක පඳුරකට දානවා. ඊට පස්සේ හාල් වතුර යොදනවා. හාල් වතුර සතියකට 3 පාරක් වගේ ඉතින් මම යොදනවා. හාල් වතුර වලින් හොඳට ගහ සරුවට හැදෙනවා. ඉතින් මේ මම අත්දැකීමෙන් කියන්නේ මම ඕකිඩ් ඇන්තෝරියම් දෙකටම අනිවාර්යෙන්ම මේ හාල් වතුර යොදනවා. ඒක ඉතින් මගේ කලින් වීඩියෝ බලපු කෙනෙක් නම් ඔයාලා දන්නවා ඇති. ඉතින් ওই විදිහට තමයි මම මගේ ඕකිඩ් පෙර ටික ලස්සනට රැක බලාගන්නේ. මෙයාලා ඉතින් හෙවණි හදන්න ඕනේ. හෙවණ හදන පැලයක් තමයි ඕකිඩ් කියන්නේ. ඉතින් හරිම ලස්සනයි. පිපුණුත් ගොඩාක් කල් තියෙනවා. ඔයාලත් ඉතින් ලස්සන ඕකිඩ් පැලයක් හම්බුනොත් බය නොවි ගෙනහල්ලා අනිවාර්යෙන්ම ගෙදර හිටව ගන්න. පුදුම ලස්සනක් තියෙන. ඉතින් පිපුණමත් ගොඩක් කල් තියෙන නිසා ගෙනාවට ඉතින් පාඩු නැහැ. අනිවාර්යෙන්ම කොහෙදී හරි හම්බුනොත් බය නොවි ගෙනහල්ලා හිටව ගන්න කිව්වේ. බය සමහරක් අය ඕකිඩ් හිටවන්න බයයි. ඒ නිසා ඉතින් ගෙනහල්ලා දැන් ඉතින් ඔයාලා කාර්යබහුල ගෘහණියක් නම් මේවට ස්ප්‍රේ කරන්න පොහොර යොදන්න බැහැනේ. ඒ නිසා ඉතින් අපිට සාමාන්‍ය විදිහට මල් එනවා. ඔස්මොකොට් බැලන්ස් පොහොර එක යොදලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඉතින් ඔස්මොකොට් බැලන්ස් පොහොර එක යොදලා මාස 3-3ට වගේ එක යෙදුවා නම් ඔයාලට ඉතින් මල් ගන්න පුළුවන්. වතුර යොදන යෙදීමේදී ඉතින් වැහි කාලවලදී නම් මෙයාලට වතුර ඕනේ නැහැ. පායන කාලවලදී අධිකව පායනවා නම් දවසට දෙවරක් වතුර යොදන්න. ඒ වගේම ඉතින් සාමාන්‍ය කාලවලදී දවසට එක් වතාවක් දේ කාලයේදී හොඳින් වතුර ස්ප්‍රේ කරන්න පුළුවන් නම් හොඳයි. මේවට ස්ප්‍රේ කරාම තමයි බින්දිති වගේ හිටින්න කොළේ උඩට ස්ප්‍රේ කරා නම් තමයි හොඳ. කොළේ උඩ වගේම යටත් හොඳට තෙමෙන්න මාධ්‍ය තෙමෙන්න ස්ප්‍රේ කරා නම් වතුර ගොඩක් හොඳයි. හොඳින් උරා ගන්නවා. ඉතින් ඔය ටික තමයි ඉතින් ඕකිඩ් ගැන කියා දෙන්න පුළුවන්. මේවා ඉතින් බෝ කරගන්න පුළුවන් ක්‍රම ගැන කිව්වොත් ඉතින් පැල මගින් තමයි. පැල මගින් තමයි බෝ කරගන්න පුළුවන්. මම දන්න තරමින් ඉතින් ඒ වගේම මේ ඩෙන්ඩ්‍රෝබියම් වගේ ඕකිඩ් වල දණ්ඩෙනුත් පැල එනවා. ඉතින් ඒවට කියන්නේ කේකි පැල කියලා. ඒවා කඩලා ඒවා හිටවලත් අපිට ලස්සන පැල හදාගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඉතින් මේ ඕකිඩ් කියන්නේ හරිම හොඳ, හරිම ලස්සන. මට නම් මේ ලෝකේ ලස්සනම මල. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා ලස්සන ඕකිඩ් පැලයක් හම්බුනොත් අනිවාර්යෙන්ම ගෙනහලා හිටවන්න. මම නම් හිතන්නේ ඉතින් කාර්යබහුල අයටත් හොඳම මල් වර්ගයක් තමයි ඕකිඩ් කියන්නේ. ඉතින් නිතරම නඩත්තු කර ඉන්න ඕනේ නැහැ. ඔස්මොකොට් බැලන්ස් පොහොර එක ගෙනහලා දාලා මාස 2-3කට පාරයි ඒක දාන්න ඕනේ. ඉතින් ඒකෙන්ම ඉතින් මල් එනවා. ඒකෙන්ම උනත් වතුර ටික දාන්න තියෙන එකක් දවස් 2-3ක් වතුර දාන්න බැරි වුණා කියලා මේවා වේලිලා යන්නේ නැහැ. වතුර නැතුවත් මෙයාලට ඉන්න පුළුවන්.
ඉතින් මෙයාලා හිටව ගැනීමේ විවිධ ක්‍රම තියෙනවා. පෝච්චි වල හිටවන්න පුළුවන්. ඒ වගේම එතකොට පොල්ලෙලි වල විතරක් හිටවන්න පුළුවන්. අපිට ගස් වලට බඳින්න පුළුවන්. ওই වගේ විවිධ ක්‍රම තියෙනවා. ඉතින් අපිට මේ ඔකිඩ් හිටවන්න පුළුවන්. ඉතින් නිර්මාණාත්මකව හිතන්න තමයි ඕනේ. මම කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ලස්සන බටයකට ඔකිඩ් එකක් හදාගන්න විදිහ මේ ලනුවතලා. ඉතින් ඒකත් නොබලපු කෙනෙක් නම් බලන්න කියලා ගොඩක් ආදරෙන් ඉතින් ඉල්ලනවා. එහෙනම් ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔකිඩ් වලට ආස ඔයාලට පුංචි හෝ වැදගත්කමක් වෙන්න ඇති කියලා. අදට මං ගිහින් එන්නම්. මගේ වීඩියෝ නරඹුවට ඔයාලට බොහොම ස්තුතියි. මම ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් සුවෙන් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි.